යහළු යෙලියන් පණ්ඩු කෙලින අතර හියන පාසැල්වල අමනයින් ගම ගිනිගෙන ඇති වගදුතු අපේ සුදු පුතණුවන් එගිනි නිවන මඟ සෙවීම වරදක් දැයි මට කියන්න. ඉතින් ගම ගිනිගෙන ඇති වගදුතු අපේ ආදරයට කියන සුදු නැති අපට නායකත්වය දෙමින් ඒ පෙර ගමන් කරුගේ ලාල් පිරිස් මහතාගේ ආදරණීය පුත්‍රත්වයන් වන නාගරික මන්ත්‍රී සුමීර පිරිස් සමීර පිරිස් ආදරණීය අපේ සහෝදර සොයිරන් දෙදෙනාගෙන්ද ඒ වගේම මෙම උත්සවය සංවිධානය කරපු ඒ වගේ අපේක්ෂකෙක් වශයෙන් මේ ගමට නායකත්වය දීමට ඉදිරියට ඇවිත් සිටින මගේ හොඳ මිත්‍රෙක් වෙන ආදරණීය ආදරයට අපි කියන්නේ සමන් අජන්ත රණතුංග තමයිනේ එවනේ නම සමන් අපේ සහෝදරයාගෙන්ද ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීති උපදේශක අප ස්වාධීන කාණ්ඩායමේ නීති උපදේශක මේ මැතිවරණයේ අපිත් එක්ක තරඟවදින අපේක්ෂක රංජන් තිලකරත්න මැතිතුමනි ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නගරාධිපති වශයෙන් තිය ටයිටස් පෙර මැතිතුමාගේ මහජන සම්බන්ධතා නිලධාරී අපේ දිනේෂ් මැතිතුමාද ඒ වගේම සමාජ සේවක අපේ මේ දේශපාලන ගමන් මගට මේ වේදිකාවල ආමන්ත්‍රණය කරන මාගේ හිතවත් මොහමඩ් රහ්මාන් මැතිතුමාත් ඒ වගේම මෙමෙ නිවේදනයකට කටයුතු කරපු මදු ඔබතුමාගෙන්ද ඒ වගේම අපේ සමන් මහතාගේ ආදරණීය බිරිඳත් දුවත් මේ ප්‍රදේශවාදී ආදරණීය මව්වරුනේ පියවරනේ සහෝදර සහෝදරනේ මොකද මම ඉස්සලාම ආමන්ත්‍රණය කරන්න ඕනේ අපේ සමන් මහත්තයාට ඉස්සල්ලා මේ දෙන්නා තමයි අල්ල ගන්න ඕනේ මොකද මම කොච්චර මේක ආරාධනා කරත් මේ මැතිවරණයට එන්නේ නැහැ සමන් බිරිඳගෙන් දරුවන්ගේ අවසර ගන්න නැතුව මම දන්නවා කොච්චර වුණා හැබැයි මේ එන්නේ දෙන්නෙත් නැහැ පක්ෂේ බලනවා කවුද කාණ්ඩායම් බලනවා හරි බුද්ධිමත් මොකද ඒක පවුලේ තියෙන කලමනාකරණය මං කව මට නම් කතා කරන්න බෑ ඔයාලට පුළුවන්ද නෑ මට සුදුවයි කියලා මම ආදරේ කියනවා මේ කාණ්ඩායම ඔයගොල්ලෝ කිව්වා අපේ බිරිඳත් දරුවෝත් විරුද්ධ වෙන්නේ නැහැ මගේ මිතුරෝ මේ සියලු දෙනාම එහෙනම් මම නැවත වාරයක් මේ ප්‍රදේශයේ ජනතාවට ආදරණීය බිරිඳත් දරුවන්ටත් සියලු දෙනාම අපේ සමන් මහත්තයානේ ස්තුතිවන්ත වෙනවා මොකද මගේ කතාව යනකොට මේ ඔක්කොම ස්තුති කරේ නැත්තම් කතා කරේ නැත්තම් ඒක පාඩුවක් වෙනවා ඒ වගේම තමයි අපි මීට කලින් තිබුණා මහමැතිවරණය සඳහා අපේ සමන් මහත්තයා මාව එක්කන් ඇවිල්ලා එතුමත් අපිට සම්බන්ධ වුණා අපි රැවටීමකට වුණා අපිට කිව්වේ ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩු කුමාරට සහයෝගයක් වශයෙන් තරඟ කරන්න ඔයගොල්ලෝ අනිවාර්යෙන් පාර්ලිමේන්තුව යනවා මෙහෙම කියනකොට අපිට ඉදිරිපත් වෙන්න කිව්වා අපිට ඒක හොයාගන්න බැරුණා එන බලවේගයෙන් ආවේ මේ පක්ෂේන රටේ නායකත්වයක් දරපු ජනාධිපති කෙනෙක් වෙච්ච පක්ෂකින් තමයි පසුව අපිට දැනගන්න උනේ මොකද අපි මහමැතිවරණ එකතු වෙනකොට ඔබ සියලු දෙනා විශාල කැපකිරීමක් කරා මේ ප්‍රදේශයේ ඊළඟට අපි අර එහා පැත්තේ වත්තේ අපේ මොකද්ද පැරඩයිස් වත්තනේ පැරඩයිස් වත්තේ අපේ ආදරණීය ජනතාව මං හිතන්නේ ඒ මහමැතිවරණේ පළවෙනියට හෝ දෙවෙනියට මේ කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්ද අරන් දුන්නේ මේ ආදරණීය ජනතාවට මා ස්තුතිවන්ත වෙනවා හැබැයි ඒ වගේම කියන්න ඕනේ මේ මැතිවරණය මේ පළාත් පාලන මැතිවරණය මා දීර්ඝ වශයෙන් තව මොකද මේකේ තියෙන ඉරිසල රැස්වීමක් ඊළඟ මම හිතන්නේ දෙවෙන්ද වගේ ඒකෙදි කතා කරනවා මේ පළාත් පාලන මැතිවරණය ඔබ දන්නවා අවුරුදු 71 සාපයක් නිම කරලා දැන් නැවත ආණ්ඩුවක් අරගෙන ඒකත් මාස 6ක් ගෙවිලා ඉනවා මම සාපේ කියන්නේ කාටවත් බෑ මේ කපාට ආවගමන සංවර්ධනය කරන්න අපි මේකට අවුරුද්දක් එකමාරක්වත් දෙන්න ඕනේ ඒක නිසා අපි විරුද්ධ වෙන්නේ නැහැ නමුත් මේ පළාත් පාලන මැතිවරණේ ඔබ දන්නවා ආසියාවේ දකුණු ආසියාවේ විශාලම නගර සභාව තමයි කොළඹ මහනගර සභාව. ඒ වගේ විශාල ආදායමක් වෙනවා. බිලියන 17කට වැඩිය. මොකද මේ අයට කියලා දෙන්න ඕනේ මේ ගමට දැනුවත් කරන්න ඊළඟ රැස්වීමට එන්න ඕගොල්ලෝ තමයි. ඒ විශාල ආදායම තුලින් බලන්න 1948 ඉඳලා අද වෙනතුරු 2025 වෙනතුරු මොනවද මේ නගරයට වෙලා තියෙන්නේ. ඒතර මේ කොළඹ කියන්නේ ලංකාවේ තියෙන හදවත. ආර්ථිකය මේකේ වැටුනොත් මේ නගරේ වැටුනොත් හිර වුණොත් මේ රට වැටෙනවා. එහෙනම් මේ නගරේ හදන්න බැරිද? ඕන තරම් මුදල් තියෙනවා. රාජනායකයන් හදන්න තුන්නේ නැද්ද? හදන්න තුනේ හැදුවේ නැහැ. වෙනත් පළාත් ඇදුවා. මේ නගරය ඇදුවා නම් මේ මුළු රටම සංවර්ධනය කරන්න තිබුණා. ඒක නිසා මම මේ පැත්තෙන් ඔයගොල්ලන්ට ජාතික වැඩ පිළිවෙල පැත්තෙන් කියනකොට
මේ නගරේ තිබුණ ආදායම් වලින් හදන් තුන නගරාධිපති වලට හැදුවේ නැහැ. යනවා පුටුවට ඒ අවුරුදු 4 වහලු කරනවා ජනතාව. ඕක තමයි කරේ. හැබැයි මේ නගරේ වලට කරන්න තිබුණු දේවල් විශාලයි. මේ අපි ඉතින් එදා පළාත් පාලන ආයතනයකින් කරන්න ඕනේ දේවල් විශාල ප්‍රමාණයක් තියෙන. ඔයගොල්ලෝ මහජන තවත් එක ළඟින්ම සමීපව ඉන්නේ අපි තමයි. හැබැයි මධ්‍යම රජයට බෑ මේ දේවල් කරන්න. මධ්‍යම රජයට කොහෙවත් බෑ. මේ පළාත් පාලනේ පළතෙන් නීතිය තියෙන්නේ අපිට තමයි කරන්න පුළුවන්. අපි තමයි බලධාරියා. ඒක තමයි මේක අවබෝධ කරගත් මේ සියලු දෙනා ඉතිහාසයෙන් බලන්නේ. කතා කරනවා ලොකුට මහ ලොකුට කතා කරනවා මේවා උගත්කම කතා කරනවා. අපි උගත්කමට ගරු කරනවා. කොයිද ඒගොල්ලෝ බුද්ධියෙන් ක්‍රියාත්මක කරන්නේ නැහැ. ක්‍රියාවෙන් ක්‍රියාත්මක කරාද? එහෙම වුණා නම් අද සංවද නැහැ. හැබැයි අදටත් මේ 2025 මේ ආණ්ඩුවත් මොකක්ද කතා කරන්නේ මොනවාද? උගත්කම විතරයි. උගත්කම විතර දෙන වැඩ කරන්න පුළුවන්ද? එහෙනම් ක්‍රියාශීලී වෙන්න ඕනේ. ඒකට පාවිච්චි කරන්න මොකද්ද? බුද්ධිය. බුද්ධිය පාවිච්චි කරන්න ඕනේ. මේ අපිට වැඩි උගත් මිනිස්සු ඉන්නවා. ඕක කරන නිසා තමයි අපේ රට වැඩිනේ. ඒක තමයි අපේ රට වැඩියේ ඉදිරියෙන් ගිහලා තියෙන ඉතියෝපියාව. අද සංවද රටක්. අපිට මොකද වෙලා තියෙන්නේ? අපි අසරණ වෙලා. ඒක නිසා තමයි මේ නගරේ හදන්න මුළු රටේම නායක මුල් දුන්නා නම් කොළඹ නා හදන්න. මේක විශාල ජෝල් ප්‍රමාණයක් හදන මේ මිනිස්සු විශාල විදිහට හිර වෙලා ඉන්නවා. මේ නගර සභාවට තිබුණ ඒවා කරන්න. කරේ නැහැ. කරන්නෙත් නැහැ. සැලසුම් නැහැ. ඒකත් අපේ දක්ෂ කණ්ඩායමක් ඉන්නවා. මොකද මමත් මයිටි ඉස්සලා කිව්වා මම දුක් විඳලා තමයි මේ නගරයක් හදලා තමයි ආවේ. රටේ හැමතැනම උදව් කරා. උදව් කරනකොට මට බාධක ආවා. දේශපාලනයෙන් පරිගත්තා. නමුත් මං ගැව්වා ඒගොල්ලෝ වැඩවලින්. මට ඒගොල්ලෝ අභියංග වහනකොට සමා විනාශ කරනකොට මම සේවයෙන් කරා. ඒකට මොකද උනේ? රජය දෙනවා ජාතික ඵලදායිතා සම්මානයක්. මේ ජාතික ඵලදායිතා සම්මානය මේක කරනම ගන්න බෑ. ඔයගොල්ලෝ බුදු මේකේ මේ වගේ මිනිහෙක් කොහොමද ජාතික ඵලදායිතා සම්මානය ගත්තේ කියලා. ජාතික ඵලදායිතා සම්මාන ලංකාවේම තුන්වෙනියා බස්නාහිර පළාතේ පළවෙනියා. මේ නගරේට මම විශාල සේවයක් කරපු කෙනෙක්. මේ කැලිකසල එහෙ ගෙනත් දැම්මේ. අපි දුන්න සහයෝගය මම එදා එපා කිව්වා නම් මේ නගරේ වැටෙනවා. වැටෙනවා මොකද වෙන්නේ? මේ නගරේ ජනතාව විතර නෙමෙයි මේ රටම වැටෙනවා. ඒතරම් මේ සහෝදර ජනතාව වෙන අපි උදව් කරලා තියෙන්නේ. ඒ නිසා අපි දීර්ඝ වශයෙන් කතා කරන්න ඕනේ. මොකද අද රෑ බෝයලා ඉන්නවා මේ තව රැස්වීම් තියෙනවා යන්න. ඔයගොල්ලෝ දැන් මේ කල්පනා කරන්න ඕනේ දෙයක් මේ ස්වාධීන කාණ්ඩායමක මේ තරඟ වදින්නේ. මේ දැන් අපි බලන්න ඕනේ මේ සිස්ටම් චේන්ජ් එකේදී ඔයගොල්ලෝ බලන්න දැන් සිස්ටම් චේන්ජ් කරලා දුන්නානේ. දැන් සිස්ටම් චේන්ජ් එක කරන්න ඕනේ මොකද? මේ පරණ පක්ෂ පහර දෙන්නද කියන්නේ? මේ පක්ෂ පහර දීලා මොනවද කරන්න පුළුවන්? මේ නායකයෝ වන්න ඕනේ. දැන් මේකේ ඉන්න වෘත්තීය වේදින් ඉන්නවා. මේ භාෂාව මම හිතන අපේ යන් ඉන්න 7ක් විතර දන්න. අපේ කියන්න බැරුණා සුමීර පීරි සමීරවේ පරිපාලන සම්බන්ධ ශාස්ත්‍රපති විභාගය. එංගලන්තේ නේද? ඔස්ට්‍රේලියාවේ රාමලින්නේ. හැබැයි ඒක කරන්නේ මේ අනිත් ඒවා කියන්නේ කො නිකන් හරි පැටලුනොත් ඒක හොඳ නෑ. යාට ගෞරවය. තව තියෙනවා. අර මේ වගේ ඔයගොල්ලෝ බලලා තියාගන්න දැන් ඔයගොල්ලෝ ගුවත් බුද්ධිමත් කට්ටිය කතා කරනවානේ. අපි ක්‍රියාශීලීකම් කරනවා. ඒ තුනම පුළුවන්. මේ කාණ්ඩායමට. හැබැයි මෙතන අපි කවුද හොරකම් කරන්න වංචා කරන්න කියන්නේ නැහැ. බොරු කරන්න යන්නේ නැහැ. හැබැයි ඒවට අපි ඕන එක්කෙනෙක් මුහුණ දෙන්න පුළුවන්. මේකට වංචා කරලා තියෙනවා අපේ වේදිකාවට එන්න කියන්නේ. මේ කියන ප්‍රධාන පස්ස. දැන් ඔයගොල්ලෝ දැනුම් ගමෙන් ගමට දැනුවත් කරන ඊළඟ රැස්වීමට එන්න කියන්නේ. එහෙම ඉන්නවනම් විපක්ෂේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා උඩ එන්න කියන්නේ. මේ පළාත් පාලන නගරාධිපතිතුමට එන්න එපයි කියන්නේ. මේකෙත් ඉතින් අර මනුස්සයෙක් හිටියා මම දන්නවා නගරාධිපතිතුමා මම දොස් කියන්නේ නැහැ. හැබැයි අභියෝග කරනවා නගරාධිපති කෙනෙක් කමන්න ආවා. ඊට පල්ලෙහා එන්න එපා. මොකද මට අභියෝග කරන්න ඔය කාටවත් බෑ. ජනාධිපතිවරුන්ටත් අපි වැඩ කරන දේ කියලා දුන්නා. අපේ ජාති වැඩ පිළිවෙල තියෙනවා. නැත්නම් අපි තෝරගන්නේ නැහැ මේම. මේ කාණ්ඩායම තෝරගන්නේ නැහැ. මොකද මේ නීතිඥතුමාත් අපි කතා කරා. එයා කිව්වා එයා ඉස්සර නීතිඥ වෘත්තිය කරන්නේ ඉතියේ. අපිට නෑ මමත් අපේ සේම මම දන්නේත් නෑ දාලා. කතා කරා. නැත්නම් මම ඉන්නෙත් නෑ. මොකද මට ලාල් පිරිස් පැතුමා කිව්වා මල්ලි ඔයින් ඉල්ලන්නත් එපා. ඔයා ඉල්ල මං කිව්වා මං නේන් එන්නවා කියලා. නෑ නෑ ඔයා මෙහෙන් එන්න ඕනේ. ඔයා ඉදිරියට යන්න ඕනේ. මේ අපේ අයත් එක්ක අපේ ඉන්න හොඳ කාණ්ඩායමක්. ඒ වගේ තමයි යා එතුමයි නියතමානිකම කියන්න ඕනේ. මේ පුතාලා මෙච්චර ඉගෙනගෙන මේ නගර සභාවේ වැඩ කරලා නගරාධිපති අපේක්ෂා දුන්නේ නැහැ. මම අඳුරන්නෙත් නැහැ ඉල්ල නගරාධිපති ඒකට. චාල්ස් ඇන්තනි මං අයියි මම අයියි කියලා මං ආදරයට කතා කරනවා. මොකද අපි එතුමාට ඒ තරම් අපි ගරු කරනවා. එතුමා ලොකු සමාජසේවයක් කරලා දෙනවා. පල්ලි පන්සල් කොහෙද හදපු කෙනෙක්. මං ඉඳන් කතාවේදී ඒක කියනවා. ඒක චාල්ස් ඇන්තනි කියන මේ මහවත්ය අපේ මහවත්ය ප්‍රදේශනේ කියන්නේ. මහවත්ය ප්‍රදේශේ. ඊළඟ මම හොයලා බැලුවා. මල්ලි අපෝ මල්ලි මුකුත් කියන්න එපා. ඔයා විරුද්ධ වෙන්නත් එපා. හොඳ මිනිහෙක් කිව්වා. මම මෙලේ පුතාලා දෙන්න දෙන්න දුවන්. තමන්ගේ පියා බාන කොච්චර පිරිසු දේශපාලනය අන්න එක තමයි තියෙන පෞල් දේශපාලනය කරේ නෑ. නැත්නම් එතුමා තුමා ඒගොල්ලෝ දාලා ඉන්නවනේ. ඊළඟට මම හොයලා බැලුවා. හොයලා වෙනකොට කතා කරනවා මම නිකන් මේ කවුද? කතා කරනකොට දෙවියෙක් කියන්නේ. දෙවියෙක් කියලා කියන්නේ. ඔයගොල්ලෝ කියලා බලන්න අඬනවා සමහරක් අය. අපේක්ෂකයෝ අඬනවා. මගේ ළඟට එලන්නලා තියෙනවා. ඊළඟට අපි චාල්ස් ඇන්තනි
මහත්තයා දැන් මම දෙවියෙක් කියන මිනිහා අත්තල දින කවුද? එතන ඊට වඩා උඩ දෙවියෙක් එන්න ඕනේ. අන්න එතුමාගේ බන් නිවෘත්ති නායකත්ව නිවෘත්ති බුද්ධිය වන්න ආර්පීස් මෙතුමාගේ. ඒකයි එතුමා පල්ලිය අතර තියෙනවා. මම ඒක අරගෙන කතාවේ කියන්නම්. පල්ලිය අතර තියෙන අභියෝග වලට ඇවිල්ලා ඒ ප්‍රශ්නේ තියෙනවා. පන්සල් කෝවිල අතර තියෙනවා. ඒකද මගේ ජීවිතෙත් මොකද මම දේශපාලනයේ යමුනේ අධ්‍යාපන අනුපයේ එතුමාන්ද තමයි ಭಾರತ ලක්ෂණ උදව් කරන්න ගියා. අපිට සේවය කරේ නැහැ. නමුත් එතනින් අර මට ගැටලුව ආවා. ගැටලුව එනකොට එතුමා කිව්වා මම නියඳ හිටියා. නැවතත් අපිට දේශපාලනේ අපි නියඳ ඉන්නකොට අපේ සමන මාත්‍ර අපි නියඳ ඉන්නම හිටියේ. ඒතකොට තමයි එතුමා ආරාධනා කළා තමයි කතා කරේ. ඒකන්ද අපි ඉදිරියේ සංවැඩ පිටවල ගැන අපි කතා කරන්නම්. මොකද මීට වැඩි දීර්ඝ වශයෙන් අපිට එතකොට එතනදි කරුණු පැහැදිලි කරලා දෙන්න පුළුවන්. මේ ජනතාවට මම ඉල්ලීමක් කරන්නේ. පුළුවන් නම් එදාට සමන් මාත්‍ය නේද අපි දෙවෙන්දනේ. දෙවෙන්ද තියෙනවා අපේ මහල් නිවාසවල පිරිසුදු කරන්නට කියලා දෙන්න. නගරේ හැබැයි අවුරුදු 76ක සාපේන්‍යම කළා. දැන් මේක සාපේ කියලා කියන්නේ මේක අපි මැද තියමු. මේ පරිවාස අපි කාලයක් දෙනවා ඒගොල්ලන්ට. මේ නගරේ මත තියාගන්න බලලා තියාගන්න කියලා යම් මේකේ මොකද බලයක් දුන්නොත් මාසෙයි ගන්නෑ. මේ වර්ග කිලෝමීටර් 37ම කුණු ටික ඇදලා පිරිසුදු කරන්න මාසෙයි ගන්න මාස 6ක් අපිට වෙනවා ඔයගොල්ලෝ දෙන්න. මාසෙන් බලන්න මේ අපිරිසුදු මේ සමහරත් ඇඟවල තියෙනවා. මිනිසුන්ගේ උස්සන් ජීවන වල තියෙන්නේ. නගර සභාවේ මෙන්න සේවල් වෙන්නේ නැහැ. අපි මිනිසුන්ගේ වැරද්ද නෙමෙයි. ඒකන්ද ඔක මත දැන් ඕක අපි පොරොන්දු දෙනවා. එහෙම අභියෝග අපි අරගෙන ඉඳලා තියෙන්නේ. තනියම වැඩ කරලා තියෙන ඉඳා පාදවිලා බලවේක වලට. මට හොඳ දක්ෂ කාණ්ඩායමක් ඉන්නවා. මම ඒක තමයි අපි ඒ තීරණේ අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඔයගොල්ලෝ ගමින් ගමට දැනුත් දෙන්න පුළුවන් නම් එන්න කියන්න. එදාට මගේ ස්ටේජ් එකේ මුගලේ වැරදි කියලා කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් හැබැයි උඩ අරමංගේ අරමට්ටමෙන් යන්න කියන්නේ. උඩ ඉන්න කියන්නේ ඉන්නේ නැහැ කවුරුත්. ඒගොල්ලෝ දන්නවා. මොකද මේ ප්‍රදේශයේ සමාජ දෙන්න කියන මගේ ප්‍රදේශය තමයි ජීවත් වෙන්නේ. මම ඒගොල්ලෝ පරිසරය පිරිසුදු කරලා දීලා තියෙන්නේ. ඔය ඉන්නවා ඇමතිවරු මන්ත්‍රීවරුත් රයින් මහත්තයන් අහන්න කියලා මම කියන. මහින්ද මහත්තයන් අහන්න කියන්නේ. පෞසි මහත්තයන් අහන්න කියන්නේ. ඔය හොඳ ඒ මිනිස්සුන්ගෙන් අහන්න කියන්නකො. එදා ඉන්නවා පෞසි මහත්තයා ඒකයි. ඒ වගේ අහන්න කියන අපි කරලා තියෙන සේවය. එහෙනම් ඔබ සියලු දෙනාට මොකද මේක ඇවිල්ලා මේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් තමයි අපේ සාමාන්‍ය මාධ්‍ය දාදී. ඒ වගේම තමයි මට මේකේ තියෙන පැරලා තියෙනවා මම හිතන්නේ මේතුමා ස්තුති කරා මට ස්තුති දීලා තිබුණේ. නමුත් මේතුමා බොයිල් තමයි ස්තුති කරන්න ඕනේ. මේ ප්‍රදේශයේ ජනතාවගේ එකමුතුකම ඒ සහෝදරත්වය. ඒ සහෝදරත්වයට මම ගරු කරන කෙනෙක්. මොකද මමත් සංවිධියාව ඇති කරන්න සර්වාගමී කමිටු බිරෝ කෙනෙක්. ඒකන්ද මේ දේ තියමු අපි එකම කොඩියක් යට ජීවත් වෙමු. මේ රට දියුණු කරන්න නම් මේ සමග තියාගන්න. ඒක උදාහරණ දීලා තියෙන දල්දා මාලිගාවේ. ඒකන්ද ආදරණීය ජනතාව සියලු දෙනාට ආගම් වල සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙමින් ඔබ සියලු දෙනාටම යහපත් අනාගතයක් උදා වේවා කියා ප්‍රාර්ථනා කරමින් මානියට එනවා.